එකමත් එක කාලෙක පරණ ගල් පාරවල් තිබුණු කුඩා ගම්මානයක ජෙපෙටෝ කියලා ලී කැටයම්කරුවෙක් ජීවත් වුණා. ඔහුගේ වෙළඳ සැල ලී ඔරලෝසු වලින් සහ අපූරු සෙල්ලම් බඩු වලින් පිරුණු තැන. එතන තියෙන ලී බඩු වලට ඇත්තටම පණ තියනවා වගේ. ඒ තරමටම ඒව ලස්සනයි. ජෙපෙටෝ ජීවත් වුණේ එයාගේ කම්මැලි බලල ෆිගාරෝ සහ කතා නොකරන මාළු පැටියා ක්ලියෝ එක්කයි. ජෙපෙටෝට කාත් කවුරුත්ම නැති නිසා එයාගේ දවස් ගෙනුනේ හරිම පාළුවෙන් සහ දුකෙන්. එක සීතල සැන්දෑවක ජෙපෙටෝ පයින් ගස්වල ලීයෙන් ලස්සන රූකඩ ළමෙක් හැදුවා. ජෙපෙටෝ එයාට පිනෝකියෝ කියලා නමකුත් තිබ්බා. මධ්‍යම රාත්‍රියේ එළඹ ඇති බව ගම්වැසියන්ට දන්වන්න ගමේ සීනුව නාද වුණා. ජෙපෙටෝ ඉක්මනින් නිවසේ ජනේලය විවෘත කරමින් අහස දෙස බැලුවා. වලාකුළු ඉවත්වනවත් එක්කම නිල් පාට තරුවක් අසාමාන්‍ය එළියක් විහිදමින් දිලිසුණා. කාත් කවුරුත්ම නැති තනිකම හිතේ දරාගෙන ජෙපෙටෝ ඒ තරු එළිය දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කළා. ඔහුගේ ප්‍රාර්ථනාව උනේ මගේ පුංචි පිනෝකියෝ ඇත්තම පුතෙක් වෙනවා නම් කොච්චර හොඳද කියන එක. ඉන්පසු ඔහු නිදාගන්න ගියා. ඔහු දැනගෙන හිටියේ නෑ ඔහුගේ ප්‍රාර්ථනාව වෙනුවෙන් දෙවියන් ඔහුගේ නිවසට සුරංගනාවියක් එවයි කියලා. ලස්සනම ලස්සන නිල් පාට සුරංගනාවියක් එක පාරම පෙනී සිටියා. ඇය තමන්ගේ මැජික් යෂ්ටිය ජීවයක් නැති ලීරූකඩේ දිහාවට හරවලා පයින් ලියෙන් හදපු පුංචි බෝනික්කා. දැන් නැගිටින්න මේ විදියට කිව්වා. ඉන්පස්සේ හරි පුදුම දෙයක් සිද්ධ වුණා. පයින් ලියෙන් හදපු පුංචි රූකඩයට පණ ඇවිත් තිබුණා. පුංචි පිනෝකියෝ එයාගේ ඇස් විවෘත කළා. ලී ඇඟිල්ලක් සෙලවුණා. ඊළඟට පාදයක්. ඇවිදින්න පුරුදු නැති ඔහු වැඩමේසේ මත ඇවිදින්න පටන් ගත්තා. එක පාරම කකුල් පැටලිලා පුංචි පිනෝකියෝ වැටුණා. ඒ ශබ්දයට ජෙපෙටෝ අවදි වුණා. ලන්තෑරුමත් අරන් ඉක්මනින් එතනට ආපු ඔහුට පෙනෙන දේ විශ්වාස කරගන්න බැරුව පුදුමයෙන් බලන් හිටියා. ඔහු නිර්මාණය කරපු ලීරූ කඩයට පණ ඇවිත්. මගේ ලස්සන පැටියා. ඔයා ඇත්තම පුතෙක් වගේමයි. ඔහු හරිම සතුටින් පුංචි ලී පුතාව ආදරෙන් වැළඳගත්තා. ජෙපෙටෝ තවදුරටත් තනි කැටයම්කරුවෙක් නෙවෙයි. ඔහු දැන් තාත්තා කෙනෙක්. ඊළඟ උදෑසන රන් වගේ හිරුවෙලියක් එක්ක නව ආරම්භයක් ආවා. ජෙපෙටෝ එයාගේ එකම ශීත කබාය විකුණලා පිනෝකියෝට අකුරු කියවීමේ පොතක් ගත්තා. ජෙපෙටෝ පිනෝකියෝව ඔහුගේ පළමු පාසල් දිනයට සූදානම් කළා. මගේ පුතා හැම වෙලාවෙම හොඳ අවංක දරුවෙක් වෙන්න. ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට හරි දේ කියලා දෙයි. වෙන කොහෙවත්ම යන්න එපා. කෙලින්ම ඉස්කෝලේට යන්න. තේරුණාද මගේ පුතාට? කපටි මිනිස්සුන්ට හසු නොවෙන්න කියලා ජෙපෙටෝ පිනෝකියෝට අවවාද කළා. පිනෝකියෝ තාත්තා කියන දේ අහලා පාසල් යන්න පිටත් වුණා. ඒත් නගරය විශාලයි. කපටිකම් හැම තැනම. මේ පුංචි පිනෝකියෝ සතුටින් පාසල් යන දිහා අඳුරු සෙවණැලි අතර සැඟවිලා තව දෙන්නෙක් බලාගෙන හිටියා. ඒ ජෝන් කියන කපටි නරියයි ඔහුගේ සංගයා වුණු ගිඩියන් නම් බලලයි. ඒ වංචාකාරයින්ට පිනෝකියෝව පෙනුනේ පුංචි ළමයෙක් විදියට නෙවෙයි. ඔවුන්ට ලැබුණු වාසනාවක් විදියට. හෙලෝ පුංචි රූකඩය. ඔයා වැරදි පාරේ යනවා වගේ නේද? ඔයා වගේ පිරිමි ළමයෙක්ට දියුණු වෙන්න කෙටි මාර්ගයක් ලැබෙන්න ඕනේ. ඔයාට නිසා මම මේ කියන්නේ. මේක තමයි ඔයාගේ වාසනාවේ ටිකට් පත. පහසු ජීවිතයකට රහස් කෙටි මගක්. ඔයාට තරුවක් වෙන්න පුළුවන්කම තියාගෙන ඇයි තවත් මේ පාසල් යන ළමයෙක් කියලා ඉන්නේ? කපටි නරියා රූකඩ නාට්‍ය සංදර්ශනයක දැන්වීමක් පෙන්නමින් පිනෝකියෝට කිව්වා. කිසිම දෙයක් ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැති පිනෝකියෝ කපටි නරියව විශ්වාස කරලා ලේසියෙන් මොහුට රැවටුණා. ඔයාට ප්‍රසිද්ධ වෙන්න ඕනේ නම් එන්න මාත් එක්ක. නරියා කිව්වා. පිනෝකියෝ ඔවුන් දෙදෙනා පසුපසින් කෙලින්ම ස්ට්‍රොම්බ්ලිගේ රූකඩ සංදර්ශනය වෙත ගියා. වේදිකාව උඩදී පිනෝකියෝට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබුණා. හැම රූකඩයක්ම නටන්නේ නූලක උදව්වෙන්. ඒත් පිනෝකියෝට නූලක් ඕන වුණේ නැහැ. ඔහුගේ නැටුමෙන් හැමෝම මවිත වුණා. ප්‍රේක්ෂකයෝ හැමෝම ඔහුට අත්පොලසන් දුන්නා. පිනෝකියෝ ගොඩක් සතුටු වුණා. නමුත් ඔහුගේ සතුට ගොඩක් වෙලා තිබුණේ නම් නෑ. මාස්ටර් ස්ට්‍රොම්ලි, මම දැන් ගෙදර යන්නද? නැත්නම් මගේ තාත්තා කලබල වෙයි.
සංදර්ශනයේ ඉවර වුණාම පිනෝකියෝ ඇහුවා. නමුත් එක පාරම ස්ට්‍රොම්ලිගේ නපුරු සැබෑ ස්වරූපය මතුවුණා. ඔහු පිනෝකියෝව දැක්කේ සල්ලි උල්පතක් වගේ. කොහේ යන්නද? දැන් ඔබ ආයිති මට කියමින් ස්ට්‍රොම්ලි පුංචි පිනෝකියෝව යකඩ කූඩුවකට දාලා හිර කළා. කළුවර කූඩුව ඇතුලේ තනියම හිටපු පිනෝකියෝ ඇඬුවා. ඔන්න එකපාරටම නිල් පාට ලස්සන සුරංගනාවිය එතනට ආවා. ඇය ඇසුවා මගේ පුංචි පැටියට මේ මොකද වුනේ කියලා. ඇත්ත කියන්න ලැජ්ජා වුණු පිනෝකියෝ සුරංගනාවියට බොරු කිව්වා. මම පාසලට යන ගමන් හිටියේ. භයානක විශාල මුර්ගයෙක් මගේ පසුපසින් ආවා. ඉතින් මට මෙතන හැංගෙන්න වුණා. ඊට පස්සේ පුදුම දෙයක් වුණා. එක පාරම පිනෝකියෝගේ ලීනහය දික් වෙන්න පටන් අරගත්තා. පුංචි පිනෝකියෝ ආයෙමත් අනන්න ගත්. එතකොටම සුරංගනාවිය මෙහෙම කිව්වා. මගේ පුංචි පිනෝකියෝ, ඔයා බොරු කියනවා නම් ඔයාගේ නහය දික් වෙනවා. ඒත් ඔයා ඇත්ත කිව්වොත් ඔයාගේ නහය ආයිම තිබ්බා වගේම ලැබේවි කියලා. එතකොටම පිනෝකියෝ සුරංගනාවියට උන හැමදේම කිව්වා. චූටි පිනෝකියෝගේ නහය සුරංගනාවිය කිව්වා වගේම තිබුණ විදියටම කොට වුණා. ඔහු කළ දේ ගැන ඇත්තටම පසුතැවෙන බව දැකපු සුරංගනාවිය පිනෝකියෝව හිර කරලා තිබුණු කූඩුවෙන් එළියට ගත්තා. නමුත් සුරංගනාවිය ඔහුට අනතුරු ඇඟවීමක් කළා. ඔබ හොඳ ළමයෙක් උනේ නැත්නම් හැමදාටම ඔයා ලීබෝනික්ෙක් විදියට ඉඳීවි. පිනෝකියෝ හොඳ ළමයෙක් වෙන බවට සුරංගනාවියට පොරොන්දු වෙලා ගෙදරට ගියා. ඒත් කපටි නරියා ආයෙමත් පිනෝකියෝ ළඟට ආවා. ඔහු ආයෙම වතාවක් පුංචි පිනෝකියෝව රැවැට්ටුවා. මේ වතාවේ සතුටු දූපත කියන අමුතු තැනකට යන්න පුළුවන් කියලා ටිකට් එකක් අපේ පිනෝකියෝට දුන්නා. පිනෝකියෝ එහි යන්න කැමති වුණා. කෑ ගහන දඟ පිරිමි ළමයි පිරුණු කරත්තයකට පිනෝකියෝ ගොඩ වුණා. ඔවුන් ඔක්කොම ගියේ සතුටු දූපතට. එතන ඒ හැමෝටම ඇතිතරම් සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුයි, ඇතිතරම් කන්න පැණිරස කෑමයි පිරීලා තිබුණා. ඒ හැම කෙනෙක්ම සෙල්ලම් කරමින් විනෝද වුණා. එහෙදි පිනෝකියෝ ලැම්ප්වික් කියලා පුංචි පිරිමි ළමයෙක් එක්ක යාළු වුණා. ඒත් ඒ සතුටු දූපත හරිම භයානක තැනක්. එකපාර ලැම්ප්වික් hina වෙන එක නැවැත්තුවා. ඔහුට අමුත්තක් දැනුණා. ඔහුගේ කටින් පිට වුණේ බූරුවෙකුගේ හඬක්. ඔහුගේ අත් කුර බවට හැරුණා. දිග අලු පාට කන් දෙකක් ඔහුගේ ඔළුවෙන් මතුවුණා. මේක ශාපයක්. නරක ළමයි ඔක්කොම බූරුව බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, ළමයින්ම විකුණන්න අරන් ගියා. පිනෝකියෝ බය වුණා. එතකොට එයාගේ ඔළුවෙන් කන් දෙකක් මතුවලා කියලා එයාට තේරුණා. අනේ මාව බේරගන්න. මට බූරුවෙක් වෙන්න ඕනේ නෑ. ඔහු කෑ ගැසුවා. පිනෝකියෝ වේගයෙන් දුවගෙන ගිහින් දූපතේ කෙළවරේ තිබුණු උස ගලක් උඩට නැගලා මුහුදට පැන්නා. මුහුදේ තිබුණු සීතල ලුණු වතුරට ඔහුගේ ශාපය සේදිලා ගියා. පිනෝකියෝ ඒ ශාපලත් දූපතින් පිට වෙලා නැවත ඔහුගේ ගෙදර ගියා. නමුත් ඔහුට දැක ගන්න ලැබුණේ පාළුවට ගිය ගෙදර. පිනෝකියෝ හැම තැනම එයාගේ තාත්තව හෙව්වා. ඒත් ජෙපෙටෝ එහෙ හිටියේ නෑ. පසුව ඔහුට පුංචි ලියුම් කැබැල්ලක් හම්බ වුණා. ඒක කියෙව්වම සිද්ධ වෙලා තියෙන දේ එයාට තේරුණා. පිනෝකියෝ මුහුදට පැනපු බව ජෙපෙටෝට ආරංචි වෙලා. ජෙපෙටෝ පිනෝකියෝව හොයන්න බෝට්ටුවකින් මුහුදට ගිහින් තිබුණා. මුහුදේදී මොන්ස්ට්‍රෝ කියලා විශාල තල්මහෙක් ජෙපෙටෝ ගියපු බෝට්ටුව ගිල දාලා. මේක කියෙව්වට පස්සේ පිනෝකියෝ එයාගේ තාත්තව හොයන්න මුහුදට යන්න තීරණය කළා. ඔහු ලොකු ගලක් කකුලේ ගැට ගහගෙන එය ඔහුගේ පාවෙන ලී ශරීරය බර කරගන්න උදව් කරගෙන මුහුදේ කැඹුරටම ගියා. පිනෝකියෝ නිහඬ මුහුදු පතුල හරහා ඉදිරියට ගමන් කළා. හරියට විශාල ලෝකයක සංචාරය කරන පුංචි සංචාරකෙක් වගේ. ඔහු ඉදිරියට යනකොට එක පාරටම ආලෝකය නැති වෙලා විශාල හෙවණැල්ලක් ඔහු මතට වැටුණා. ඒ මොන්ස්ට්‍රෝ ඌ පණ තියෙන ලොකුම ලොකු කන්දක් වගේ. ඒ වාගෙම එයාට බය හිතෙන කිරවීමක් තිබුණා. උගේ ගුහාවක් වගේ තියෙන විශාල කට විවර කරලා එයා වටේ තියෙන මුළු මුහුදම කට ඇතුළට ගත්තා. පුංචි පිනෝකියෝත් කට ඇතුළට ඇදිලා ගියා. කඩ ඇතුලේ කැඩුණු නැව් 100ක් විතර තිබුණා. ඒ අතරේ කැඩුණු පාරුවක් මත වෙවුලමින් සිටි මහලු ජෙපෙටෝව පිනෝකියෝට හමු වුණා. ඔවුන්ගේ නැවත හමුවීම හරිම දුක්බර මොහොතක් වුණා. ඔවුන් එකිනෙකා වැළඳගත්තා. නමුත් ඒ කෙටි වැළඳ ගැනීම. මොකද ඔවුන් හිටියේ මෝරගේ බඩ ඇතුලේ හිර වෙලා. එළියට යන්න උපායක් කල්පනා කරපු නිර්භීත පිනෝකියෝ
එයාගේ වටේ තිබුණු ලී කැබලි එකතු කරලා ගිනි මැලයක් ගැහුවා. ඒ ගින්නෙන් ඇති වුණු දුම නිසා මොන්ස්ට්‍රෝ එකවරම විශාල හුස්මක් පිට කළා. ඒ හුස්මත් එක්කම පිනෝකියෝ සහ ජෙපෙටෝ නැවත මුහුදටම විසි වුණා. මේන් කෝප වුණු මොන්ස්ට්‍රෝ ඔවුන්ගේ පසුපස හඹා ගියා. මුහුද කැළඹිලා මුහුදු රැලි විශාල වුණා. ඔයා බේරෙන්න මගේ පුතේ, ජෙපෙටෝ කෑ ගැහුවා. නමුත් ඒට පිනෝකියෝ කැමති වුණේ නැහැ. ඔහු තම පියාගේ ඇඳුමෙන් ඇදගෙන උපරිම ශක්තිය යොදවා කැළඹුණු මුහුදේ පිහිනුවා. ටික වෙලාවකින් ජෙපෙටෝට සිහිය ආවම එයා දැක්කේ වෙරළේ නිශ්චලව තියෙන පිනෝකියෝගේ ලීරූකඩය. පිනෝකියෝගේ ඇඟ සීතල වෙලා තිබුණා. ඔහු ඔහුගේ තාත්තව බේරගන්න එයාගේ ජීවිතය දායාද කරලා තිබුණා. ආදරය තමයි මේ ලෝකේ තියෙන ලොකුම මායා බලය. එක පාරටම නැවත සුරංගනාවිය ඇවිත් පිනෝකියෝට ජීවිතය දුන්නා. ඔබ පරාර්ථකාමී සත්‍යවාදී නිර්භීත කෙනෙක් බව ඔප්පු කළා. ඉතින් අද ඉඳන් මම ඔයාව මිනිසෙක් බවට පත් කරනවා. සුරංගනාවිය කිව්වා. ජෙපෙටෝගේ ප්‍රාර්ථනාව සැබෑ වුණා. රූකඩ පිනෝකියෝ ඇත්තටම ළමෙක් බවට පත් වුණා. ඉන්පසු ඔවුන් හැමදාම සතුටින් ජීවත් වුණා.